මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෑකරල් ටෙම්පර් එකක් හදාගන්න විදිහ. ඔයිල් ග්‍රෑම් 50යි, අමුතුනපා ග්‍රෑම් 15යි, කහකුඩු ග්‍රෑම් 10යි, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, අබ ග්‍රෑම් 5යි, සූදුරු ග්‍රෑම් 5යි, එනසල් ඇට 2යි, කුරුඳු පොතු 1යි, වේලාගත් මිරිස් කරල් 4-5ක් විතර, ඒ වගේම අමු මිරිස් කරල් 3ක් විතර, සුදුලුණු බිකි 4ක්, කරපිංචා ස්වල්පයක්, ඒ වගේම සියඹලා ග්‍රෑම් 10ක්, කෑලි මිරිස් ග්‍රෑම් 15ක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම ලොකු වීලුණු ගෙඩියක් සහ ලොකු තක්කාලි ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම හොඳින් සෝදා කපාගත් මෑකරල් ග්‍රෑම් 500ක් මම අරගෙන තියෙනවා. මුලින්ම කපාගත් මෑකරල් එකට කෑලි මිරිස්, අමුතුනපා, ලුණු දමා හොඳින් කලවම් කරගමු. මේ ආකාරයට. ඒ වගේම වේලපු මිරිස් කරල් කීපයකුත් දමා ගන්න ඕනේ. මෑකරල් එකට කෑලි මිරිස්, අමුතුනපා, ලුණු කුඩු දමා හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉන්පසුව තමා මේ මෑකරල් එකට හොඳට මේ රසය හොඳට උරා ගන්නේ. ඉන්පසු ඔයිල් ටික හොඳට රත් කරලා ඒට අබ, උළුහල්, සුදුලුණු, බීලුණු, රම්පේ, කරපිංචා, සූදුරු, කහකුඩු සියලුම දේවල් දමා හොඳට කලවම් කරගමු. ඒ අතරතුරේ කුරුඳු සහ අමු මිරිස් ටිකත් දමා ගමු. නැවතත් මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඒට සියඹලා ටිකකුත් එකතු කරගමු. කහකුඩු සහ සියඹලා එකතු කරගත් පසු අපි කලින් අනාගත් මෑකරල් මිශ්‍රණය මේ ආකාරයට දමා ගමු. මෑකරල් මිශ්‍රණය දමා හොඳට කලවම් කරගන්න. මෑකරල් ටික දමාගත් පසු ගින්දර වැඩි කරලා විනාඩි 3-4ක් කුක් කරන්න. පියන වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පියන වහන්නේ නැතුව විනාඩි 4-5ක් විතර වගේ ගින්දර වැඩි කරලා කුක් කරගන්න. ඒ අතරතුරේ තක්කාලි ටිකත් මේ ආකාරයට දමා ගන්න. අඩු ගින්දරේ කුක් කරන්න එපා. ගින්දර වැඩි කරලා තමයි විනාඩි 4ක් විතර කුක් කරගන්න ඕනේ. ඊට වඩා වැඩි වෙලාවක් ඕනේ නැහැ. මොකද පාට වෙනස් වෙන්නේ නැති වෙන්න මෑකරල් ටික තඹ ගන්න ඕනේ. මේ ආකාරයට කලවම් කරන්න. මම නැවතත් කියනවා ගින්දර වැඩි කරලා කුක් කරන්න, ගින්දර අඩු කරලා කුක් කරන්න එපා. විනාඩි 3-4ක් කුක් කරගත්තා නම් හොඳටම ඇති. එනසල් ඇට 2කුත් දාගන්න. දැන් අවසානයේට මිටිකිරි සුවල්පයක් මේ ආකාරයට එකතු කරගන්න. නැවතත් කලවම් කරගන්න. ඇත්තටම මේ මෑකරල් ටෙම්පර් එක මාරම රසයි. ඔයාලත් හදලා බලන්න මේ ආකාරයට. ඔයාලා හදලා බලලා මට කමෙන්ට් කරන්න. මට රස කියන්න. එහෙනම් නැවතත් මේ වගේ රසම රස වීඩියෝ එකකින් අපි හමු වෙමු. අතට මම නවතිනවා. ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි. darkness, I could feel her thinking about
somebody else. Some more secret she keeps hidden high up on the shelf. It's all covered in dust, holding up some old books supposed to teach you about heaven and hell. In the darkness I can feel her thinking about somebody else. I hear country